Hi, welcome back to my YouTube channel. අද අපි නංගිට පොඩි මේකප් එකක් දාමු. අද එයාලගේ ඉස්කෝලේ පිරිත්. ඒකට ඉස්සෙල්ලා පෙරහැරක් තියෙනවා. මම මේකප් ආටිස්ට් කෙනෙක් නෙමෙයි. හැබැයි දන්න විදිහට තමයි ඉතින් ඔය කරන්නේ. මුලින්ම ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන්න කලින් ඩාර්ක් සර්කල්ස්, පිම්පල්ස් මාක් එහෙම ටිකක් කවර් කරගත්තා. ෆවුන්ඩේෂන් මම ඇප්ලයි කරන්නේ මික්ස් කරලා. අයිවරි එකයි 36 ස්ටික් එකයි තමයි මම යූස් කරන්නේ. මගේ ස්කින් එකටත් මම මේ දෙකම තමයි යූස් කරන්නේ. වීඩියෝ එක නම් පුළුවන් තරම් ස්පීඩ් කරලා තමයි මම ඔය දාලා තියෙන්නේ. මොකද සෑහෙන වෙලාවක් රෙකෝඩ් වෙලා තියෙනවා. මම වැඩක් නැති වේටින් ඉන්න තැන් ඔක්කොම කට් කරලා තමයි වීඩියෝ එක ඇඩ් කරේ. වෙඩින්ස් වලට එහෙම යද්දි මත් ඉතින් ගෙදර ඉඳන් පොඩි සිම්පල් මේකප් එකක් දාගෙන තමයි යන්නේ. ඒක හින්දා තමයි ළමයි සිම්පල් මේකප් එකකට ඕන පොඩි අයිටම්ස් ඔක්කොම මං ගාව තියෙන්නේ. ඇත්තටම මට මේ වගේ පොඩි සිම්පල් සෙල්ෆ් මේකප් එකක් දාගන්න පුළුවන් උනේ ස්කූල් එකේ ඩාන්සින් කරන කාලේ ඉඳන්. මොකද අපිට ඉවෙන්ට් එකක් තියෙනවා නම් ටීම් එකේ ළමයි ඔක්කොම තනියම තමයි තමන්ගේ මේකප් එක කරගන්නේ. මම ඔය ජැනට් එකේ yellow color liquid එකනු චුට්ටක් ගෑවා. මට චුට්ටක් මදි කියලා හිතුනේ හින්දා. පවුඩර් එකට යූස් කරන්නේ ජැනට් එකේ saffron පවුඩර් එක. මට ඔය මේකප් කරද්දී කොණ්ඩ දාද්දී මොකක් හරි සීරියස් වැඩක් කරද්දී එක විදිහකට ඉන්න නැති වුණාම චුට්ටක් කේන්ති යනවා. චුට්ටක් නේ සමහරක් වෙලාවට ගහන තරම් කේන්ති. මම ඔය බැන තමයි මේකප් කරන්නේ. අපේ නංගි තමයි ඉස්සර ගෙදර සුදු මෙක්කෙනා. හැබැයි දැන් ස්කූල් එකේ නෙට්බෝල් ටීම් එකට ගිහිල්ලා අවුවට හොඳටම පිච්චිලා ඉන්නේ. අවුවට පිච්චුණා කියලා ඉතින් අතාරින්න බෑනේ. පුළුවන් විදිහට ස්කින් එක පොඩ්ඩක් අප් කරලා දුන්නා. අයි ෂැඩෝ විදිහට මම යූස් කරේ එයාගේ ඇඳුමේ කලර් එකට මැච් කරලා මැරූන් එකයි ගෝල්ඩ් එකයි. පෙරහැර පටන් ගන්න 7 වෙද්දි ඉස්කෝලේට එන්න කියලා තිබ්බට 6ටත් හොඳටම වහිනවා. මම හිතුවේ මගේ මේ මහන්සිය වතුරේයි කියලා. හැබැයි ගානට අපි ස්කූල් එක ළඟට යන ටයිම් එකට වැස්ස ටිකක් අඩු වුණා. ඔය අත දික් කර කියන්නෙත් වැස්ස ගැන තමයි. ඇත්තටම මෙහෙම කොස්ටියුම් ඇඳගෙන මේකප් කරද්දී මට මගේ ස්කූල් ලයිෆ් එක මතක් වුණා. හැම ඉවෙන්ට් එකකටම වගේ ඉතින් ඩාන්සින් ටීම් එකේ කට්ටිය නටනවානේ. බ්ලෂර්ස් ටිකකුත් ගෑවා. දැන් ඉතින් මේකප් එකේ 90ක් විතර ඉවරයි. මට මේකප් කරද්දී වැඩිපුරම කේන්ති යන වැඩේ තමයි මේක. අයිලයින් එක අඳින එක. මේ ඇහැ ලස්සනට આવත් අනිවාර්යෙන් අනිත් ඇහැ අවුල් යන සමහරක් වෙලාවට ටයිම් නැති වෙනොත් ඇස් දෙක දෙවිදියක් විදියට තමයි මම යන්නේ. හැබැයි මේ පාර අපේ නංගිගේ අයිලයින් එක නම් ලස්සනට ආවා කියලා මට හිතුණා. ලිප්ස් වලටත් මං කලර්ස් දෙකක් ඇඩ් කරා. ලිප් ලයින් එක මෙරුන් එකනොත් ලිප්ස්ටික්ස් රෙඩ් ඇන්ඩ් මෙරුන් එකනොත් තමයි යූස් කරේ. හයිලයිට්ස් උත් ඇඩ් කරගෙන ඔන්න මේකප් එක ඉවරයි.
ඉවරයි කියලා හිතුවට ඉවර නැහැනේ. මස්කාරා එක අඳින්න අමතක වුණානේ. මේ තියෙන මේකප් ලුක් එක. වැස්සත් එක්ක ටිකක් හොඳටම පරක්කු වෙලා හිටියේ. ඉතින් ඉයරින්ස් දාන එක, තැල්ල තියෙන එක, හෙඩ් ඩ්‍රෙස් එක දාන එක මං ෆාස්ට් කරලා වීඩියෝ එක ඇඩ් කරලා තියෙන්නේ. ඩාන්ස් එකේ වීඩියෝ එකක් ගන්න පුළුවන් වුණත් මං අන්තිමට ඒකත් ඇඩ් කරන්නම්. ඉතින් මේක තමයි ෆයිනල් ලුක් එක. මේකප් එක ලස්සන නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට එච්චරයි. channel එක subscribe කරන්න. bye.